අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න මොකද කියලා නම් අපේ නාලිකාවේ තමයි අස්වැසුම් සම්බන්ධයෙන් සහ මෙන්න මේ රජයේ දීමනා සම්බන්ධයෙන් ඒ වගේම 2026 වර්ෂයට ඉස්සරහට පාසල් සුබම සුබ දවසක්. ඉතින් ඔයාලට මේ තිරේ දිස් වෙන්නේ ඔක්තෝබර් මාසේ අස්වැසුම් මුදල් දැන් සිස්ටම් එකට වැහිලා තියෙනවා. ඒ කියන්නේ අද ඔක්තෝබර් 7 වෙනිදා සිස්ටම් එකට වැහිලා තියෙනවා. මතක තියාගන්න සිස්ටම් එකට වැහෙන එකයි බැංකුවට වැහෙන එකයි දෙක. සිස්ටම් එකේ පෙන්නන්නේ ඩේටාබේස් එක. එතකොට අස්වැසුම් වෙබ්සයිට් එකට අපේ QR එක හරි එහෙම නැත්නම් අපේ ID නම්බරේ හරි ගෙහුවට පස්සේ ගොඩක් වෙලාවට මේ සිස්ටම් එක පෙන්නනවා. සමහරක් අයට පෙන්නන්නේ නැහැ. ඒක නෝමල්. හරි දැන් ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ ඔක්තෝබර් මුදල අස්වැසුම සිස්ටම් එකට වැහිලා තියෙනවා. ඉතින් මේක මම ඔයාලට දැන් විශේෂයෙන් පැහැදිලි කරන්නම් කවද්ද බැංකුවට වාගේ වැටෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝස් වලට මිස් වෙන්න පුළුවන් මගේ channel එක තාමත් ඔයා subscribe කරලා නැත්තම්. එහෙනම් subscribe කරලා නැති අය චූටි වෙලාවක් කරන් පාද තියෙන subscribe button එක උඩ එකපාරක් ඔබලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක all දාගන්න. එතකොට මම දාපු වීඩියෝ එකක් ඔයා ළඟටම එනවා. හරි වැඩි කතාවක් නෑ. ටක් ගාලා අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් මතක තියාගන්න මේ ඔක්තෝබර් මාසේ අද 7 වෙනිදා මේ මුදල් සිස්ටම් එකට වැන්න. නමුත් ඔයාගේ බැංකු පතට වැටෙන්නේ මේක 15 16 17 කියන දින තුනෙන් එකක. ඉතින් මෙන්න මේ දින තුනේදී ඔයාගේ බැංකු පතට මේ මුදල් වැටෙනවා. ඉතින් මේ පළවෙනි අදියරේ අයට මතක තියාගන්න. දෙවෙනි අදියරේ අයගේ කොටසකට මුදල් වෙන්න. ඉතින් ඉතිරි කොටසට ඔක්තෝබර් මාසේ අවසාන වෙද්දී මුදල් වෙනවා. සුබම සුබ දවසක්. ඉතින් ඔයාලට මේ තිරේ දිස් වෙන්නේ ඔක්තෝබර් මාසේ අස්වැසුම් මුදල් දැන් සිස්ටම් එකට වැහිලා තියෙනවා. ඒ කියන්නේ අද ඔක්තෝබර් 7 වෙනිදා සිස්ටම් එකට වැහිලා තියෙනවා. මතක තියාගන්න සිස්ටම් එකට වැහෙන එකයි බැංකුවට වැහෙන එකයි දෙක. සිස්ටම් එකේ පෙන්නන්නේ ඩේටාබේස් එක. එතකොට අස්වැසුම් වෙබ්සයිට් එකට අපේ QR එක හරි එහෙම නැත්නම් අපේ ID නම්බරේ හරි ගෙහුවට පස්සේ ගොඩක් වෙලාවට මේ සිස්ටම් එක පෙන්නනවා. සමහරක් අයට පෙන්නන්නේ නැහැ. ඒක නෝමල්. හරි දැන් ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ ඔක්තෝබර් මුදල අස්වැසුම සිස්ටම් එකට වැහිලා තියෙනවා. ඉතින් මේක මම ඔයාලට දැන් විශේෂයෙන් පැහැදිලි කරන්නම් කවද්ද බැංකුවට වාගේ වැටෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝස් වලට මිස් වෙන්න පුළුවන් මගේ channel එක තාමත් ඔයා subscribe කරලා නැත්තම්. එහෙනම් subscribe කරලා නැති අය චූටි වෙලාවක් කරන් පාද තියෙන subscribe button එක උඩ එකපාරක් ඔබලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක all දාගන්න. එතකොට මම දාපු වීඩියෝ එකක් ඔයා ළඟටම එනවා. හරි වැඩි කතාවක් නෑ. ටක් ගාලා අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් මතක තියාගන්න මේ ඔක්තෝබර් මාසේ අද 7 වෙනිදා මේ මුදල් සිස්ටම් එකට වැන්න. නමුත් ඔයාගේ බැංකු පතට වැටෙන්නේ මේක 15 16 17 කියන දින තුනෙන් එකක. ඉතින් මෙන්න මේ දින තුනේදී ඔයාගේ බැංකු පතට මේ මුදල් වැටෙනවා. ඉතින් මේ පළවෙනි අදියරේ අයට මතක තියාගන්න. දෙවෙනි අදියරේ අයගේ කොටසකට මුදල් වෙන්න. ඉතින් ඉතිරි කොටසට ඔක්තෝබර් මාසේ අවසාන වෙද්දී මුදල් වෙනවා. තොරතුරකින් හමු වෙන තුරු ඔයගොල්ලෝ